අද පාඩම අපි හරියට බැලුවොත් ඉංග්‍රීසිුත් නෙවෙයි සිංහලත් නෙවෙයි. ඒ පැත්තටත් නෑ මේ පැත්තටත් නෑ. අපි ඉතින් එදා ඉඳලා මික්ස් කරලා කතා කරන මිනිස්සුනේ. අපි සාමාන්‍යයෙන් එදිනදා ජීවිතේ සිංහල කතා කරද්දී ඉංග්‍රීසි වචන ගොඩක් පාවිච්චි කරනවා. ඉතින් අපි විහිළුවට වගේ මේ වගේ අතරින් පතර ඉංග්‍රීසි වචන දාලා සිංහල කතා කරනකොට අපි කියනවා සිංග්ලිෂ් කියලා. දැන් ටිකක් කල්පනා කරලා බලනකො යම් මාතෘකාවක් අපි සිංහලෙන් දෙකින් දෙකටම කතා කරගෙන යනකොට අපි හදිස්සියට අවශ්‍ය සිංහල වචන හොයාගන්න බැරුව නම් ඔතෙන්ට ඉංග්‍රීසි වචන යොදලා හරිය අපි කතා බහ කරගෙන යනවා. දැන් මම මේ ක්‍රමේ බාල්දු කරනවත් සවුතු කරනවත් නෙවෙයි. ඒ ක්‍රමේ හරියටම හරි. කල යුත්තේ ඉතින් මේ ක්‍රමේ තා ටික වැඩි දියුණු කරගෙන ඉස්සරහට යන එක තමයි. අපි ඉස්සෙල්ලා පොඩි උදාහරණ කිහිපයක් බලමුකෝ. දැන් මේකේ මම දාලා තියෙනවා. ඔයා මේ සෝං එක අහලා තියෙනවද? මේක දැන් මාර හිට් එකක්. ෆුල් වයිරල් වෙලා තියෙන්නේ. එතකොට ආයෙත් තියෙනවා Are you coming tomorrow? ඔය අපිට කනුවක් තියන්නේ නැහනේ. ඔයා නාවොත් මේ ට්‍රිප් එක හරි බෝරින්. මතක තියාගන්න. කනු තිබ්බොත් අපි ඔයාව ෆර්ගෙට් එකටම දානවා. ආයෙ ඉතින් නෝ කතා නෝ සිනා. මං කියනවට විතරක්ම පිළිගන්න එපා. ඔයාලා ටිකක් අධ්‍යයනය කරලා බලන්න. ඔයගොල්ලෝ වරුවක් කරේ දවසක් කරේ ෆෝන් එකේ රෙකෝඩින් ඔන් කරගෙන පස්සේ ඒකට සවන් දීලා අධ්‍යයනය කරලා බලන්න. ඔයාලම පුදුමයටපත් වෙයි ගෙදරදී හෝ ඔෆිස් එකේදී අපේ සාමාන්‍ය සිංහල කතා බහේදී කොච්චර ඉංග්‍රීසි වචන අපි පාවිච්චි කරනවද කියලා. දැන් මෙතෙන්දී වුණත් මම ඉංග්‍රීසි වචන කීපෙන්ම පාවිච්චි කරා. ෆෝන් රෙකෝඩින් ඔෆිස් වගේ වචන. මේ මික්ස් කරන ට්‍රෙන්ඩ් එක කොහොමද ඉතින් අපිට එච්චර අලුත් දෙයක් නෙවෙයිනේ. අපි කරන්න ඕනේ දැන් මේක වැඩි දියුණු කරගෙන ඉස්සරහට යන එක. දැන් අපි කරන්න ඕනේ චූටි වචන තැනින් තැනට ගන්න නැතුව අතරින් පතරින් අපි සම්පූර්ණ සෙන්ටන්ස් පිටින් අපේ භාෂාවට එකතු කරගන්න ඕනේ. මික්ස් කරේලට. ඒ කියන්නේ දැන් කෙනෙක් යම් වදනක් පාවිච්චි සෙන්ටන්සස් 5-6ක් විතර පාවිච්චි කරනවානේ. දැන් ওই සෙන්ටන්සස් 5-6ක් විතර සිංහලෙන් කතා කරන අතරතුරට එක ඉංග්‍රීසි සෙන්ටන්ස් එකක් දැම්මම ඒක ඇත්තට හයිලයිට් වෙන්නේ නැහැ. එතකොට එහෙම කරන්න පුරුදු නම් අමාර තියෙන කතා කරන්න ඉංග්‍රීසි වලින් කතාවට අවදි කරගන්න තියෙන බය සබකෝලේ ටිකෙන් ටික නැති වෙලා යනවා. ඒ විතර නෙවෙයි අනිත් කට්ටිය ෂේප් එකේ මේ ට්‍රෙන්ඩ් එකට උරු වෙන්න ගන්නවා. ඒ ඔක්කොමට ඕනේ කතා කරන්නනේ. ඒ බය නැති කරගන්න. අපි බලමු මේ පුංචි උදාහරණේ. මචං මට බඩගිනි. Shall we eat something? මේ කිට්ටුව මරු කෑම කඩයක් තියෙනවා. සල්ලියේ ප්‍රශ්නයක් කරගන්න එපා. ට්‍රීට් එක මගේ ගානේ. දැන් බලන්න මෙතෙන්දී මම මැදක් හරියට ඉංග්‍රීසි සෙන්ටන්ස් එකක් දාලා ඊට පස්සේ එක සිංහල සෙන්ටන්ස් එකට ඉංග්‍රීසි වචනයක් මික්ස් කරලා තියෙනවා. අපිට ඕන නම් ඉංග්‍රීසි සෙන්ටන්ස් එකක් මුලට දාලා කතා කරන්නත් පුළුවන්. මෙන්න මේ වගේ. මචං I'm hungry. අප මොනාරි කමුද? මේ කිට්ටුව මරු කෑම කඩයක් තියෙනවා. Money is not a problem. ට්‍රීට් එක මගේ ගානේ. ඔන්න ඔය විදිහට වැඩේ කරගෙන ගියොත් වැඩේ කොට දාගන්න පුළුවන්. මම මේ අලුත් දෙයක් කරන්න කියනවා නෙවෙයි. අපි දැන් කොහොමද මික්ස් කරලා කතා කරන එකනේ. මම කියන්නේ මේ වැඩේ වැඩි දියුණු කරගෙන යන්න කියලා. ඒ කියන්නේ ටිකක් ඉංග්‍රීසි වචන වැඩිපුර ටිකක් මේකට දාගෙන ඒ කියන්නේ එන්න මේක වැඩි දියුණු කරගෙන යනවා. අපි මේ බෑ කියලා බලන් හිටියොත් මේක වෙන්නේ නැහැ. හරි. දැන් අපි යන් මම අද ප්ලෑන් කරන් ආපු අර සිංග්ලිෂ් ක්ලාස් එකට. හරි. මෙන්න මේක ලෙසන් එක. දැන් මම මෙතන දෙනවා ඉංග්‍රීසි සෙන්ටන්ස් එකක්. නමුත් අත්‍යවශ්‍ය ප්‍රධානම වචනේ මම දෙනවා සිංහලෙන්. අර හරියට අර හදිස්සියට යොදනවා වගේ නැත්නම් මම දන්නේ නැති හින්දා යොදනවා වගේ දානවා. ඔයගොල්ලන්ට කරන්න දෙන්නේ දීලා තියෙන වචන තුනේ කවුන්ට් ඩවුන් එකට ඉස්සෙල්ලා හරි වචන තෝරගන්න. හරි. අපි පටන් ගමු. Okay. Lesson number 1. She tried to මගහරින්න me. ඇය මාව මගහරින්න උත්සාහ කළා. She tried to මගහරින්න me. ඇය මාව මගහරින්න උත්සාහ කළා. කියලා තියෙන වචන තුන. 1. chase. 2. avoid. 3. leave.
Now give it a try before the countdown. ඔබ තෝරගත් උත්තරේ අංක 2 නම් උත්තරේ හරියටම හරි. Number 2, avoid. She tried to avoid me. ඇය මාව මගහරින්න උත්සාහ කළා. දැන් මේ avoid කියන වචනේ අවස්ථානුකූලව වළක්වන්න කියන අර්ථයෙන් දක්වනවා. ඒකට උදාහරණයක්. ඔහු අන්තිම මොහොතේ අනතුරක් වැළැක්වුවා. He avoided an accident at the last moment. Lesson 2. He called me a බොරුකාරයා. මම බොරුකාරයෙක් කියා ඔහු කීවා. 1. liar. 2. coward. 3. cheat. Countdown. If your answer was 1, you are correct. උත්තරේ 1, liar. He called me a liar. මම බොරුකාරයෙක් කියා ඔහු කීවා. 3. She accepted the අභියෝගය. ඔහු අභියෝගය බාරගත්තා. 1. offer. 2. challenge. 3. warning. උත්තරය 2, challenge. He accepted the challenge. ඔහු අභියෝගය බාරගත්තා. Number 4. Why are you කලබල? ඇයි ඔබ කලබල වෙලා? 1. excited. 2. crazy. 3. upset. The answer is number 1. Why are you excited? ඇයි ඔබ කලබල වෙලා? මේ excited වෙනවා කියන එක මම ටිකක් විස්තර කරන්නම්. එමකො සමහර කට්ටිය මේක පොඩ්ඩක් පටලව ගන්න තැන් තියෙනවා. excited වෙනවා කියන්නේ යම් හේතුවක් නිසා කායිකව හා මානසිකව අපිට හදිසියෙ ඇතිවෙන පිබිදීමකට. දැන් මේක ධනාත්මක හේතුවක් හින්දා ඇති වෙන්නත් පුළුවන්, ඍණාත්මක හේතුවක් හින්දා ඇති වෙන්නත් පුළුවන්. හිතේ හැටීම බයක් ඇති වුණාම, සතුටක් ඇති වුණාම, නරක ආරංචියක් ලැබුණාම ඔන්න ඔය වගේ ඕනම අවස්ථාවක ඇති වෙන කලබලය එක්සයිට්මන්ට් එකක් හැටියට හඳුන්වන්න පුළුවන්. අපි උදාහරණයක් හැටියට ගමුකෝ. අපි මේ හිතපු ගමන් අපිට ලැබිච්ච මේ දිග නිවාඩුව ගත කරන්නේ කොහොමද කියලා අපි කල්පනා කර ඉන්නකොට යමෙක් ඇවිල්ලා කියන ඕන්න මං මචන් දිග නිවාඩුවක් ප්ලෑන් කෙරුවා. දවස් කිහිපයකට නුවර එළිය හරි කොහපුතලේ හරි යාල විල්පත් වල කොහේ හරි යන්න. එතකොට මොකද්ද වෙන්නේ? අර කම්මැලිකමේ හිටපු අපි සතුටෙන් කලබලයටපත් වෙනවා. ඔන්න ඔය වගේම තමයි කවුරු හරි නරක ආරංචියක් ගෙනාමත්. අපි කියමු නිකන් කවුරු හරි ඇවිල්ලා කිව්වා කියලා අන්නහවල ඇක්සිඩන්ට් වෙලා කියලා. එතකොට මොකද වෙන්නේ? අපි බයට කලබලයටපත් වෙනවා. මෙන්න මේ වගේ අවස්ථාවක අපේ හිතට ගතට ඇති වෙන පිබිදීමට හා කලබලයට තමයි අපි එක්සයිට් වෙනවා කියලා කියන්නේ. Number 5. මේක නම් අපිට අවශ්‍යම සෙන්ටන්ස් එකක්. Don't create අනවශ්‍ය problems. අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා. 1. unstable. 2. unbelievable. 3. unnecessary. ඔබ තෝරගත් උත්තරය අංක 3 නම් හරියටම හරි. Don't create unnecessary problems. අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්න එපා. 6. The doctor warned him to අත්හරින්න smoking. තුම්බීම අත්හරින්න කියා වෛද්‍යවරයා ඔහුට අනතුරු ඇඟෙව්වා. 1. continue. 2. cut down. 3. quit. මේ පාරත් උත්තරේ අංක 3. The doctor warned him to quit smoking. To quit smoking. Number 7. The student did not ප්‍රතිචාර දක්වන්න to the teacher.
සිසුවා ගුරුවරයාට ප්‍රතිචාර දැක්වුවේ නැත. 1. Respond. 2. Retaliate. 3. Reach. The answer is number 1. Respond. The student did not respond to the teacher. The student did not respond to the teacher. සිසුවා ගුරුවරයාට ප්‍රතිචාර දැක්වුවේ නැත. 8. I did not බලාපොරොත්තු you today. මම ඔබව අද බලාපොරොත්තු වූයේ නැහැ. 1. Ask. 2. Want. 3. Expect. උත්තරය 3. Expect. I did not expect you today. I did not expect you today. Number 9. Time will විසඳන්න all problems. කාලය විසින් හැම ප්‍රශ්නයක්ම විසඳාවි. 1. Finish. 2. End. 3. Solve. උත්තරය number 3. Solve. Time will solve all problems. කාලය විසින් හැම ප්‍රශ්නයක්ම විසඳාවි. Number 10. I did not විශ්වාස කරන්න anything he said. ඕකේ කිසිවක් මා විශ්වාස කළේ නැහැ. 1. Understand. 2. Believe. 3. No. උත්තරය අංක 2. Believe. I did not believe anything he said. ඔහු කී කිසිවක් මා විශ්වාස කළේ නැහැ. Number 11. This is a අවමානය to our family name. මේක අපේ පවුලේ නමට අවමානයක්. 1. Glory. 2. Honor. 3. Disgrace. The answer is number 3. Disgrace. This is a disgrace to our family name. මේක අපේ පවුලේ නමට අවමානයක්. 12. I humbly beg සමාව for my bad behavior. මා නිහතමානීව සමාව අයදිනවා මගේ නරක හැසිරීමට. 1. Forgiveness. 2. Gratitude. 3. Praise. උත්තරය අංක 1. Forgiveness. I humbly beg forgiveness for my bad behavior. 13. Don't බොරු කියන්න to me ever again. ආයෙත් කවදාවත් මට බොරු කියන්න එපා. 1. Recite. 2. Lie. 3. Preach. The answer is number 2. Lie. Don't lie to me ever again. ආයෙත් කවදාවත් මට බොරු කියන්න එපා. Number 14. I will not උල්ලංඝනය කරන්න any law of this country. මං මේ රටේ කිසිම නීතියක් උල්ලංඝනය කරන්නේ නැහැ. 1. Violate. 2. Captivate. 3. Dedicate. උත්තරය 1. Violate. I will not violate any law of this country. මං මේ රටේ කිසිම නීතියක් උල්ලංඝනය කරන්නේ නැහැ. Okay. The final one. Number 15. පලිගැනීම is not the answer to your problem. පලිගැනීම ඔබේ ප්‍රශ්නයට පිළිතුර නෙවෙයි. 1. Compassion. 2. Revenge. 3. Ignoring. Number 2 is the answer. Revenge. Revenge is not the answer to a problem. පලිගැනීම ඔබේ ප්‍රශ්නයට පිළිතුර නෙවෙයි. දැන් බලන්න ඔයගලන්ට මෙතනින් වචන කීයක් හරියට කියාගන්න පුළුවන් වුණාද කියලා.
මෙතනින් වචන 7ක් හරි 8ක් හරි ඔයගලන්ට හරියට කියා ගන්න පුළුවන් වුණා කියන්නේ ඔයගලගේ ඉංග්‍රීසි හොඳ සැලකිය හැකි මට්ටමක තියෙනවා කියන එක. වචන 15ම හරියට කිව්වා කියන්නේ ඉංග්‍රීසි excellent. දැන් ගොඩක් අයට බේසික් ඉංග්‍රීසි පුළුවන්. ඒ කියන්නේ මේ කෙනෙක්ගේ නම ගම කොහෙද යන්නේ කින්ද බන්ද වගේ දේවල් අහගන්න ගොඩක් අයට පුළුවන්. ප්‍රශ්නකට තියෙන්නේ මොකක් හරි මාතෘකාවක් කතා කරගෙන යද්දී අදාළ වචන දන්නේ නැතිකම. දැන් අපි නිකම් බලන් හිටියට මේ වචන අපේ ඔළුවට එන්නේ නැහැ. අපි ඒ වචන හොයාගෙන යන්න ඕනේ. ඒ කියන්නේ ඉංග්‍රීසි ෆිල්ම් බලලා, ඉංග්‍රීසි පොත් කියවලා, ඉංග්‍රීසි දෙබස් වලට සවන් දීලා මේ වගේ වැඩසටහන් වලට සහභාගී වෙලා ප්‍රායෝගික කැපවීමෙන් අපි ඉගෙන ගන්න ඉදිරියට යන්න ඕනේ. මොකද නිකන් හිටියට කවදාවත් අපිට කිසිම දෙයක් ඉගෙන ගන්න හම්බෙන්නේ නැහැ. All right, that's it for today. අදට පමණයි. මම ඉදිරියට මේ වගේ තවත් විවිධාත්මක වැඩසටහන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙන්ද මම subscribe කරගෙන follow කරගෙන යන්න. ඒකම අමතක කරන්න එපා. mix කරන්න භාෂා කතා කරකට mix කරන්න කියන වැඩිපුරත් එක්කම mix කරලා කතා කරන්න. එතකොට ඔය ඉංග්‍රීසි කතා කරන්න තියෙන බය ඉබේම නැති වෙලා යනවා. All right, good luck.